පුළුවන් මල්ලි. හැබැයි මං 6 එකක් ඇවිත් ඉන්නේ. එයාත් දැන් එනවලු මල්ලි. එයාගෙන් අහලා කියන්න. එහෙමදයි. යන්දයි එහෙනම් අපි යමු මල්ලි. මෙයාත් හන්දිරේ යන මේක අපි මෙයාත් දාන් යමුද? පො මුවෙනේ ගිය මං යන්න මං 6 එකක් කැන්සල් කරනවා එහෙනම්. අපෝ අයියේ මෙයා කැන්සල් කරපු ට්‍රීවිල් එකේ මම යන්න. මම මෙන් ට්‍රීවිල් එකේ යන්න. ඵලයන් බං. මන් දැන් මොනෝ කරාද වෙන රණ්ඩු වෙන්නේ? අයියේ මේගොල්ලොත් එක තරහ තියෙන්නේ පරම්පරා 3ක් තිස්සේ. අයියෝ. ගෙදර අය මුන් එක්ක කතා කරන්න බෑ කියලා මුන් එක්ක ට්‍රීවිල් එකෙත් යන්න. අනේ මොකද්ද බං ඔය උඹලේ පරම්පරා ගානක් තිස්සේ තියෙන රණ්ඩුව? තරහයි කිව්වට තරහ වුණ හේතුවක් දන්නේ නැහැ අයියේ. අයියෝ පරම්පරා 3ක් තිස්සේ තරහයි කියනවා. තරහ වුණ හේතුව දන්නේ නැහැ කියනවා. යකෝ ගෙදරුන්ටත් අමතක කියලා තියෙන්නේ තරහ වුණ හේතුව. එහෙව් එකේ මුලටත් ඔන්න ඔය තරහ මරහ ඊළඟ පරම්පරාවට අරන් යන්නද? දාගත්තාම හෙට මැරෙයිද කියලා දන්නේ නැති මේ ලෝකේ. ඔන්න තරහද බං? දැන් සමාජයට ගැලපෙන විදිහටවත් හිතපල්ලකො බං. ඒකත් ඇත්ත අයියේ. සෝරි බං. සෝරි මචං.